දාලා මේක අයින් කරනවා දැන්. හරි. දැන් ඔය ප්‍රශ්නාංක එක හරි මොකක් හරි කවන්නේ දාන්නකොට තරුවක් දාලා මෙන්න මෙහෙම පුතේ රූප සටහනක් තියෙන්නේ. ඒ බලන්න. මේකේ ඍජුකෝණාශ්‍ර හැඩයක් තියෙනවා සහ වෘත්ත ඛණ්ඩ දෙකකින් තමයි මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. වෘත්ත ඛණ්ඩ දෙක වෘත්තයකින් හතරෙන් පංගු විදිහටනේ තියෙන්නේ මේවනේ නේද? ඒතර මේවැ පුතේ අරයන් දීලා තියෙනවා. මේ ඒ කියලා මේ පැති දෙක දීලා තියෙනවා. බලන්න හොඳට. මේක පැත්තයි දීලා තියෙන්නේ. ඒක මේකට සමානයි නේද? ඒතර මේ කොටසුත් ඒ සහ මේ පැටි මෙන්න මේක දිග ආර මේ දිගට මොකක් හරි අකුරක් දා ගන්නත් පුළුවන්. මොකද ඕක හොයන්න කියලා කියනවා. ඒ ඍජුකෝණාශ්‍රයේ දිග. එන්නේ මේ ඍජුකෝණාශ්‍ර කොටසේ දිග අහන් ඉන්න ඕනේ. ඉතින් දැන් ඔය සනුරයෝ මේ බලා ඉන්නවා මෙහි. දැන් මේක හදාගන්න බැරි වුණානේ. හදාගන්න බැරි වුණා කියන්නේ දැන් අහන් ඉන්නවා. හරි. පුතේ ඔයාලට කියනවා මේ රූපේ මේ සම්පූර්ණ රූපේ පරිමිතිය ඒ කියන්නේ වටේ දිග මේ වේදිකාවේ පරිමිතිය මෙන්න මේ ඒ වාරයක් පයි ධන 8 කියලා දීලා තියෙනවා. ඒ වාරයක් පයි ධන 8. හරිද? ඒතර ඕගොල්ලෝ දන්නවා මේකේ පරිමිතිය හැදෙනකොට මෙන්න මේ කොටස් වල දිග ප්‍රමාණය එකතු වෙලානේ හැදෙන්නේ. මේ පුතේ මෙන්න මේ ඡාප දිග ඕනි, මෙතන ඡාප දිග ඕනි, මෙන්න මෙතන දිග ඕනි, මෙතන යට දිග ඕනි, මේ දිග ඕනි, මේ දිග ඕනි. මෙන්න මෙතන මේ මැද කොටස් දෙක විතරයි අපිට ඕනේ නැත්තේ. හරි? ඒතර ඕගොල්ලන්ට මෙන්න මේ ඡාප දිග ප්‍රමාණය හොයාගන්න වෙනවා. හරි? මම මුලින් මේ ඡාප දිග හොයන්න. ඡාප දිග. හැටව මෙතන තියෙන්නේ වෘත්තයකින් හතරෙන් එකක ඡාප දිගක්, මෙතන තියෙන්නේ වෘත්තයකින් හතරෙන් එකක ඡාප දිගක්. ඔය දෙක එකට සෙට් වුණාම වෘත්ත භාගයක ඡාප දිගක් එනවා. නේද? ඔයාලා දන්නවා සම්පූර්ණ වෘත්තයක ඡාප දිග හොයන්නේ 2πr වලින්නේ. සම්පූර්ණ වෘත්තයක 2πr වලින් පුතේ. එතකොට අපිට මේකේ භාගයක් ඕන හින්දා මම ඔන්න දෙකෙන් එකෙන් උඩ කරලා ගන්නවා. මොකද වෘත්තයකින් හරියටම භාගයක ඡාප දිග තමයි මේ දෙපැත්තේ තියෙන්නේ. මෙයයි එකතු වුණාම එන ගන්න හොඳේ. මම මේ දෙකට දෙක කපලා දැම්මහම පුතේ අපිට මෙතන මේ අරයට ඒ දාන්නත් පුළුවන්. මොකද මෙතන ඒ කියලා කියන්නේ මේවැ දිග සමානයි මේ. එතනත් ඒ මෙතනත් ඒ. එහෙමනේ. එතන මට මෙතන අරයට ඒ දාන්න පුළුවන්. එහෙනම් 5a කියලා තමයි එන්නේ. ඡාප දිග කොටස 5a. මම ඒක අංක එක දාන්නම්කෝ. කොහොම මෙතන නිකන් පැහැදිලිද? ඡාප දිග 5a. දැන් මම මෙන්න මේ දිගට x කියලා අරගෙන මම පරිමිතියට මේකේ ප්‍රකාශනයක් ලියනවා පුතේ. හරි. එහෙනම් බලමුකෝ ඍජුකෝණාශ්‍රයේ දිග x ලෙසගෙන ඍජුකෝණාශ්‍රයේ දිග x ලෙසගෙන හරි. එතකොට මෙතන x කියලා කියන්නේ මෙතනත් x. එතකොට පුතේ x අකුරු දෙකක් තියෙනවා මේ. මෙතන දිග ප්‍රමාණය මෙතන දිග ප්‍රමාණය එක ගන්න 2x කියලා. 2x ධන බලන්න මෙන්න මේ කොටස් දෙකේම එකතු අපිට ආවේ මෙන්න මේ ගාන 2x ධන 5a ධන පුතේ ඒ අකුරු තියෙනවා දෙකක් මේ. ඇයිද මේ කොටසයි මේ කොටසයි. කියන්නේ තේරෙනව නේද? මෙන්න මේ ටික ඔක්කොම ගන්න ඕනි. මම මේ තැන් වලින් ගත්තේ මේ දෙන්නයි, මේ දෙන්නයි, මේ දෙන්නයි. එහෙනම් තව 2a ප්‍රමාණයකුත් ගන්නවා. ඔන්න ඔය සෙට් එක මේ මෙතන මේ කියන පරිමිතියත් එක්ක මොකක් වෙන්න ඕනද? සමාන වෙන්න ඕනි නේද? එහෙනම් මේ ටික එකතුව සමාන වෙන්න ඕනි පුතේ a වරක් පයි ධන 8ට. a වරක් පයි ධන 8ට. හරි කොහොමද එතන නිකන් මේක පැහැදිලිද? a වරක් පයි ධන 8. හොලන්නේ. හරි. දැන් ඔයාලට පුළුවන් මෙන්න මෙතන a වලින් මේක ගුණ කළා, මේ වරහන් ඉවත් කළා. ඒවා වෙන් කරන්න මේ මොකද මේ පැත්තේවත් එක්ක අර පැත්තේවත් සමහර ඒවා කැපිලා යනවා. මේ බලන්නකො. මොන දැන් 2x ධන 5a ධන 2a සමානයි. පුතේ මෙතන මේ ඔයා a 5 වලින් ගුණ වුණාම ඔන්න 5a කියන එකක් හැදෙනවා. 5a කියන එක හැදෙනවා. ඊට පස්සේ මේ a 8ෙන් ගුණ වුණාම 8a කියන එකක් එනවා. හරි? එතකොට බැලුව මේ පැත්තේ තියෙනවා 5a මේ පැත්තේ තියෙනවා 5a. ඕගොල්ලෝ දන්නවා දෙපැත්තේ එකම දේ අයින් කරන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ අංක කීයද? 3 නේද? අර දෙපැත්තෙම එකම දේ අඩු කරන එක. එතකොට ඔයාලට ඕන මේකට මේක ඔන්න නිකම්ම කපලා දාන්නත් පුළුවන්. හැබැයි අර 5a ප්‍රමාණය අයින් වෙනවා කියලා හිතලා තමයි එහෙම කරන්නේ අපි. නැත්නම් පුතේ දෙපැත්තෙම ඔයාලට 5a අඩු කරන්න ඕනේ. අඩු ගන්න නැතුව මේක සැරේ අයින් කරලා දාන්න පුළුවන්. හරි. ඊතර බලන්න ඉතුරුනේ මොකද්ද කියලා. 2x ධන 2a සමානයි පුතේ 8යි aට 2a මේ පැත්තට ගෙන්න අඩු කරලා දාන්න. එතකොට 2x සමානයි 8යි a ඍණ 2යි a 2x සමානයි 6යි a අපි දෙපැත්ත
බෙදමු දෙකෙන්. එතකොට පුතේ 6යි a බෙදීම 2 කියලා එන්නේ x ගේ අගය 3යි a. ඔන්න. x ගේ අගය 3යි a. කොහොම එතෙන් දෙනකන් ගත්තේ ඈත උස්සන්න. x කියන්නේ අපි ගත්තේ මේ ඍජු කෝණාශ්‍රයේ දිග හොඳේ. ඍජු කෝණාශ්‍රයේ දිග 2යි. එහෙනම් ඔයාලා ලියන්න පුළුවන් දිග සමානයි 2යි නෙමෙයි සෝරි මේ 3යි. ඍජු කෝණාශ්‍රයේ දිග 3යි. එතන නිකන් හරි නේද? හරි එහෙනම් දැන් අපි යමු අපේ ඊළඟ කොටසට. මොකද අපිට ඕනි මෙන්න මෙයාගේ මේ දිග හොයලා එයාගේ වර්ගඵලය හොයන්න මේ වේදිකාවේ වර්ගඵලය. හරි. එහෙනම් මම ලියනවා වේදිකාවේ වර්ගඵලය. එක සැරේම ගන්න try එකක් දෙමු. කොටස් වශයෙන් හදන්න නැතුව වේදිකාවේ වර්ගඵලය. වේදිකාවේ වර්ගඵලය. පුතේ වේදිකාවේ වර්ගඵලය හැදෙනවා මෙන්න මේ කේන්ද්‍රක ඛණ්ඩ දෙකයි මේ මැද තියෙන ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයයි එකතු වෙලා. එතකොට ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය එන්නේ දිගපළල ගුණ කරපුවාමනේ. දැන් ඔයා හොයාගත්තනේ දිග කියන්නේ 3a කියලා. නේද? එතකොට 3a වරක් a. 3a වරක් a 3a වරක් a තමයි ඔය ඍජු කෝණාශ්‍ර කොටසේ වර්ගඵලය. මේ තියෙන්නේ දිගපළල. දිගපළල ගුණ කරා. හරි? ඒකට එකතු කරන්න ඕනි පුතේ. හරියටම මෙන්න මෙතන වෘත්තකාලයි මෙතන වෘත්තකාලයි මම ඕනනම් ඇඳලා පෙන්නන්නම්. මේ තියෙන වෘත්තකාලවල් දෙකක්. මේ තියෙන වම් පැත්තේ තියෙන වෘත්තකාල, මේ තියෙන පුතේ දකුණු අත පැත්තේ තියෙන වෘත්තකාල. ඔය වෘත්තකාලවල් දෙක එකතු වුනහම අර්ධ වෘත්තයක් එනවා. අර්ධ වෘත්තයක වර්ගඵලය. එහෙනම් ඔයාලට පුළුවන් දැන් මෙන්න මේ අර්ධ වෘත්තයක වර්ගඵලයත් ගන්න. පුතේ වෘත්තයක වර්ගඵලය එන්නේ ϕr වර්ගයෙන්. දැන් මෙතන අපිට අරය දාන්න වෙන්නේ. එතකොට ϕa වර්ගය ගුණ කිරීම දෙකෙන් එක. ϕa වර්ගය ගුණ කිරීම දෙකෙන් එක. කොහොම තමයි එන්නේ. හරි. දැන් එතනත් ඉතින් කැපිලා යන ඒවා නම් මොකවත් නැහැ දරුවෝ. මෙතනත් නැහැ. ලියමුකෝ බලන්න. මෙතන 3යි a වර්ගයක් එනවා. මෙතන එනවා ඔන්න දෙකෙන් එකයි 5a වර්ගයක්. කොහොමද එන්නේ? කොහොම මේ මට්ටමට ආපු අයත් උස්සන්න. මේ ගානට ගත්තද ඔයාලා මේ ගාන? හරි. දැන් මේ බලන්නකෝ. ඔයාලට මේකේ A වර්ගය තියෙනවනේ පැහැදිලිවම මේ A වර්ගය කියලා එකක් තියෙන ඒක සාධකයක් විදිහට ඊට ගන්න පුළුවන්. දැන් මම ඔන්නේ A වර්ගය එළියට ගන්නවා. හරි. A වර්ගය එළියට අරගෙන මම ලියනවා ඉතුරු ඒවා. දැන් A වර්ගය එළියට ගන්නවා කියන පුතේ A වර්ගයෙන් බෙදන්න වෙනවා කියන එකනේ. ඒතර මෙතන එනවා දරුවෝ 3. හරි. මෙතන A වර්ගය එළියට ගත්තාම A වර්ගයෙන් බෙදුවාම ඔන්න ඔතන එනවා 2න් 1යි 5 කියලා. 2න් 1යි 5. හරි මෙහෙමනේ තියෙන්නේ. දැන් ඔයාලා චූට්ටක් බලන්න අර ඔයාලට පෙන්වන්න කියන එකේ මොකද්ද තියෙන්නේ කියලා. දැන් අපි මේක අර බව පෙන්වන්න කියලා ඔන්න එකක් හදලා පෙන්වන්න කියලා කියනවනේ. ඒකේ තියෙන විදිය බලන්නකො. ඒකේ තියෙන්නේ a වර්ගය බෙදීම 2 වාරයක් ෆයි ධන 6. මෙන්න බලන්න තියෙන විදිය. දැන් ඔයාලට පේනවද a වර්ගය දැන්ට මේ අපි වරහණින් එළියට අරන් තියෙන්නේ එයා හරි. එතන මේ හරයට දෙකක් එන්නේ නැහැ. හරයට දෙකක් එනවා කියලා කියන්නේ පුතේ මෙන්න මේ දෙකෙන් එක ගන්න ඕනි සාධකයක් විදියට එළියට. දෙකෙන් එක සාධකයක් විදියට එළියට ගන්න නම් හරයට දෙක එනවා. හැබැයි වැඩේ තියෙන්නේ දෙකෙන් එක කොහොමද එළියට ගන්නෙ? මෙතන දෙකෙන් එකක් නැහැ. මේ දන්නවා මෙන්න මෙහෙම දෙයක්. මේ වන්න. හිතන්නකෝ ඔයාට ඕනි 5 කියන එකෙන් සාධකයක් විදියට දෙකෙන් එක එළියට ගන්න. මේ බලන්න මම 5 කියන එකෙන් සාධකයක් විදියට දෙකෙන් එක එළියට ගත්තාම පුතේ එන්නේ දෙකෙන් එක ගුණ කිරීම 10 කියලා. එයි 10 දෙකෙන් එකෙන් ගුණුනාම කීයද? 5යි. නේද? එහෙනම් හිතන්නකෝ දැන් ඔයාට ඕනි 3 ඉලක්කමෙන් භාගයක් එහෙන සාධකයක් එළියට ගන්න භාගයක්. 3න් එකෙන් භාගයක් එළියට ගත්තාම කීයද එන්නේ? දෙකෙන් එක වරක් කීයද? 6. දෙකෙන් එක වරක් 6. එහෙනම් ඔයාට මෙතන හදන්න පුළුවන් මෙන්න මෙහෙම. a වර්ගය වරහන් අස්සේ දෙකෙන් එක වරක් 6 එකතු කිරීම දෙකෙන් එක වරක් 5. දැකද වැඩි? දැන් පුළුවන් මේ දෙන්නගෙම දෙකෙන් එක එළියට ගන්න. හරි? දැන් ඔතන පුතේ අපි දෙකෙන් එක එළියට ගත්තාට පස්සේ එන්නේ දෙකෙන් එකයි a වර්ගය වාරයක් 6 ධන 5 කියලා එන්නේ පුතේ. ඒක 5 ධන 6 කියලා ඔයාලා මාරු කරගන්න ලියනකොට හරි ගස්සලා ලියන්න. ඊට පස්සේ ඉතින් මේ ඔයාලා දන්නවා මේ a වර්ගයේ එකෙන් මෙතන ಗುಣ වෙනවා. දෙකේ ඉලක්කම යටට එනවා. මෙන්න මේ දෙන්න මාරු කරලා ලියනවා. මොන්නේ නම් උත්තරේ එන්නේ a වර්ගය බෙදීම 2 වාරයක් ෆයි ධන 6. දැක්කද වැඩි?
ඒතකොට දැන් අපි ඔන්න ඔය මට්ටමට ඕක හදන්න ඕනි. මග නවත්තලා බෑ. දැන් මෙන්න මේක නෝට් එකක් විදියට ලියාගන්න ළමයි. මේක නෝට් එකක් විදියට දාගන්න පුතේ. මේ තියෙන්නේ මෙන්න මේ වගේ පොඩි පොඩි ජිල් මාට් වැඩ කරන්න පුළුවන්.